අද අපේ වීඩියෝ එකේ කතා කරන්නේ ඔන්ලයින් ක්ලාස් කරනකොට කොහොමද ඔන්ලයින් ෆිල් කරන්න පුළුවන් පේපර් එකක් හදන්න කියලා. ඉතින් අපි මේකට පාවිච්චි කරනවා Google Form කියන ඇප් එක. Google Form පාවිච්චි කරන්න ඔයාලා Gmail එකට log වෙලා ඉන්න ඕනේ. මේකේ තියෙනවා Form කියලා ඇප් එක. ඒක අපි ක්ලික් කරගත්තාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට හම්බ වෙනවා. ඉතින් මේකේ ක්ලාස් විතරක් නෙමෙයි ඔයාලට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔයා ව්‍යාපාරිකයෙක් නම් මේකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය ලයිෆ් එකේ ඔයාට ඕන වෙන ඉන්විටේෂන් උනත් මේකෙන් හරි ගස්ස ගන්න පුළුවන්. ඉතින් අපි ඒ ගැන පස්සේ වෙන වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපේ වීඩියෝ එකේ ගිහින් කොහොමද මේකේ තියෙන මෙන්න මේ quick assignment ඒ වගේ දේවල් කරන්න කියලා. ඉතින් මේකෙන් අපි blank sheet එකක් ගන්න මෙන්න මේ plus mark එක click කරලා Google Form එක open කරගන්නවා. දැන් අපි බලමු කොහොමද බහුවාරණ ප්‍රශ්න 3ක් අරගෙන මේ Google Form කියන එක හරි ගස්ස ගන්න කියලා. ඉතින් මුලින්ම ඔයාලට මෙතන තියෙනවා untitled form කියලා. මෙතන ඔයාලා rename කරගන්න ඕනේ ඔයාලගේ මේ දවසට අදාළ මොකද්ද ප්‍රශ්න පත්‍රය කියලා. අපි ඉතින් මේකට උදාහරණයක් විදිහට test 1 කියලා type කරා. ඊට පස්සේ මෙතන තියෙන untitled form එතන test 1 කියලා දාගෙන අපි මෙතන description එක වෙනුවට description කියලාම type කරගන්නවා ඔයාලගේ අදාළ විස්තරය ඒකට ඇතුළත් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන ප්‍රශ්න ටික තමයි අපි ඇතුළත් කරන්නේ. අපේ තියෙන ප්‍රශ්න 3ක් අපි ඒක ඇතුළත් කරන්න සූදානම් වෙන්නේ. මේ ඔන්ලයින් පේපර් එකේ මුලින්ම ශිෂ්‍යයාගේ නම සඳහන් කරන්න අවශ්‍යයි. ඉතින් මෙතන ඔයාලට නම හරි එහෙම නැත්නම් ඉන්ඩෙක්ස් නම්බර් එක හරි ඉල්ලන්න පුළුවන්. අපි ඉතින් නම ඉල්ලනවා. මේකේ name කියලා type කරලා එතනින් අවශ්‍ය පිළිතුර මොන වර්ගයකක්ද කියලා මෙතනින් ඔයාලට select කරගන්න පුළුවන්. ෂෝට් ආන්සර් එකක්ද එහෙම නැත්නම් මල්ටිපල් චොයිස් එකක්ද වගේ ගොඩක් දේවල් මෙතනින් තෝරලා ගන්න පුළුවන්. අපි මෙතන ෂෝට් ආන්සර් එකක් සිලෙක්ට් කරගන්නවා. නම කියන්නේ ෂෝට් ආන්සර් එකක් විදිහට ගන්න පුළුවන් හින්දා ඊට පස්සේ මේක ස්කිප් නොකර අනිවාර්යයෙන්ම පිළිතුර සපය යුතු නිසා මෙතන මේ required කියන එකකින් අපි ඒක සිලෙක්ට් කරගන්නවා. ඒ වගේම මේක validation හරි description එකක් වගේ ඉල්ලනවා නම් මෙතනින් අපිට ක්ලික් කරලා දෙන්නත් පුළුවන්. අපිට නමකට description එකක් response validation එකක් අවශ්‍ය නැති නිසා අපි ඒක ක්ලික් කරන්නේ නැහැ. අපේ මේ ප්‍රශ්න පත්‍රයට ඊට පස්සේ අවශ්‍ය ක්ලාස් එක කොහොමද සිලෙක්ට් කරගන්න කියලා බලමු. මෙතන add section කියන එක ක්ලික් කරලා අපිට පුළුවන් මේ untitled section එකේ ක්ලාස් එක කියලා අර නම type කරපු විදිහටම ඔයාලට යොදා ගන්න. ඉතින් ඔයාලා දැනටමත් Google Form එකක් හදලා තියෙනවා නම් ඔයාලට ඒක මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම මේ ඇඩ් සෙක්ෂන් එක අලුත් ගත්ත සෙක්ෂන් එක ඩිලීට් කරගන්නවා. ඒ විදිහට අපි එකක් කලින් හදපු එකක් තියෙනවා. ඒක අපි මෙතෙන්ට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ බටන් එකේ තියෙනවා import questions කියලා. ඒක සිලෙක්ට් කරපුවාම ඔයාලට හම්බ වෙනවා මේ විදිහට ඔයාලා කලින් කරගත්තු Google Form තියෙනවා නම් ඉතින් මෙතනින් අපි එකක් සිලෙක්ට් කරගන්නවා. මේ විදිහට සිලෙක්ට් කරගත්තට පස්සේ මෙතනින් එනවා ඔයාලා ඒකේ තියෙන ඔක්කොම ටික සිලෙක්ට් කරන්න ඕනේ. එහෙම නැත්නම් එතන ඒ තියෙන සෙක්ෂන් වල ඒවා මොන සෙක්ෂන්ද ඔයාට මේ අලුත හදන ක්වෙස්චන් එකට ක්වෙස්චන් පේපර් එකට ඕනි කියලා. ඉතින් අපි මෙතනින් මේ වගේ ක්ලාස් එක තියෙන සෙක්ෂන් එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපි ඒක ඉම්පෝට් කරගන්නවා. හරි. මේ ඇවිල්ලා තියෙන්නේ ඒ විදිහට අපි සිලෙක්ට් කරගන්න ඉම්පෝට් කරගත්තු කලින් සඳහන් කරපු ක්වෙස්චන් එක. අපි ඉම්පෝට් කරලා ගත්තු සෙක්ෂන් එකේ මෙතන තියෙන section title එක අපි class කියලා rename කරගන්නවා. ඊට පස්සේ මේ සිංහලෙන් තියෙන ළමයාගේ පන්තිය සඳහන් කරන එකේ අපි class කියලාම type කරගන්නවා. දැන් ඔයාලට මේකේ පේනවා 2A 2B ඒ විදිහට class කරලා තියෙනවා. මේක ඔයාලට add කරන්න උනත් දාන්න පුළුවන්. ඒ වුණාට අපි මේක user friendly විදිහට හදලා තියෙන හින්දා ඔයාලට තියෙන්නේ මේකේ select කරන්න විතරයි. අද දවසේ අපි කතා කරන්නේ question 3ක් නිසා මේ head section එක ක්ලික් කරලා කොහොමද මේ question 3 හදාගන්නේ කියලා අපි බලමු. අපේ ප්‍රශ්න 3 අපි සකස් කරගෙන ඉවරයි. දැන් බලමු කොහොමද මේකට නිවැරදි පිළිතුරකට අදාළ ලකුණු ප්‍රමාණය ලබා දෙන්නේ කියලා. ඉතින් මුලින්ම මෙතන තියෙනවා මේ answer key කියලා එකක්. ඔයාලට පේන විදිහ ඒක අපි සිලෙක්ට් කරගන්නවා.
ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා මෙතන තියෙන මේ පොයින්ට් කියන එකෙන් අපි එක ප්‍රශ්නයකට අවශ්‍ය ලකුණු ප්‍රමාණය මෙතනින් ලබා දෙනවා. අපි හිතමු 5ක් දෙනවා කියලා. ඒ විදිහට අපි 5ක් සිලෙක්ට් කරලා ඊට පස්සේ අපි මෙතනින් මොකද්ද තියෙන නිවැරදි පිළිතුර කියලා අපි සිලෙක්ට් කරගන්නවා. අපි ආන්සර් B එක සිලෙක්ට් කරගන්නවා නම් මේ විදිහට ක්ලික් කරාට පස්සේ ආන්සර් B කියන එකට සිලෙක්ට් කරන කෙනෙක්ට ලකුණු 5ක් ලබා දෙනවා. අපි හිතමුකෝ ආන්සර් දෙකක් මේකේ නිවැරදි පිළිතුරු විදිහට සලකනවා කියලා. ආන්සර් B and ආන්සර් C කියන දෙකම. එතකොට අපිට මේ දෙකම සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. මේ ආකාරයටම ඔයාලගේ ඉතිරි ප්‍රශ්න වලටත් මේ විදිහටම නිවැරදි පිළිතුරු සහ ඒ සඳහා ලබා දෙන නිවැරදි ලකුණු ප්‍රමාණය සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට මම තවත් දෙයක් පැහැදිලි කරන්න. ඔයාලා හදන ප්‍රශ්න ඔයාලගේ ළමයින්ට ලැබෙන ඕඩර් එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම එක ප්‍රශ්නයක තියෙන බහුවර්ණ පිළිතුරු ලැබෙන ඕඩර් එකත් ඔයාලට වෙනස් කරන්න පුළුවන්. මේකෙන් ඔයාලට හැකියාව තියෙනවා එකම ප්‍රශ්න පත්‍රය නැතුව එකම ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නයි පිළිතුරුයි වෙන ළමයෙක්ට තවත් විදිහකට ලැබෙන ආකාරයෙන්. එතකොට තව කෙනෙක් තව පේපර් එකක ලැබෙන ඕඩර් එක කොපි කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් මේක තව ටිකක් පැහැදිලි කරන්න මම ඔයාලා හිතන්නකෝ ඔයාලට තියෙනවා ප්‍රශ්න 3ක් සහ ළමයි 3 දෙනෙක් ඉන්නවා කියලා. අපිට මේ ප්‍රශ්න ළමයින්ට ලැබෙන විදිය ක්‍රම දෙකකට හදන්න පුළුවන්. එකක් ඒ ලැබෙන ප්‍රශ්න ඒ එකම ඕඩර් එකට ලැබෙන්නත්, එහෙම නැත්නම් ඒවා ළමයින්ට රැන්ඩම් විදිහට ප්‍රශ්න ලැබෙන්නත් හදන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට සැලකුවොත් අපිට ප්‍රශ්න 3ක් තියෙනවා නම් ළමයි 3 දෙනෙක් ඉන්නවා නම් පළවෙනි විදිහට ගත්තොත් හැම ළමයාටම පළවෙනි ප්‍රශ්නේ පළවෙනියට ලැබෙනවා. එතකොට දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනියට ලැබෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනියට ලැබෙනවා. රැන්ඩම් විදිහට ගත්තොත් අපිට මේ ළමයි 3 දෙනාට එක ළමෙක්ට පළවෙනි ප්‍රශ්නේ විදිහට පළවෙනි ප්‍රශ්නයත් ඒ ප්‍රශ්න ගොඩෙන් දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි ළමයාට ලැබෙන්නත් පුළුවන්. එතකොට ආයේ තුන්වෙනි ළමයාට ආපහු පළවෙනි ප්‍රශ්නේම ලැබෙන්නත් පුළුවන්. මේ විදිහට ඒ ප්‍රශ්න රටාව වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මේ එක ප්‍රශ්නයක් ඇතුලේ තියෙන බහුවර්ණ වර්ණ 4 ඒක ලැබෙන රටාවක් වෙනස් කරන්න හැකියාව තියෙනවා. ඒකත් ඔයාලට මේ වීඩියෝ එකෙන්ම පැහැදිලි වෙයි. දැන් මේ ඕඩර් එක වෙනස් කරන්නේ කොහොමද කියලා අපි බලමු. මුලින්ම මෙන්න මේ තියෙන ක්වෙස්චන් වල අපි ක්වෙස්චන් පළවෙනි එකට යමු. ඒකේ ගිහිල්ලා මෙන්න මේ තියෙනවා මෙතන ක්ලික් කරාට පස්සේ ඩොට් 3. මේ ඩොට් 3 ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා බාර් එකේ shuffle option order කියලා යටින්. මේක ක්ලික් කරන්න. එතන ටික් මාක් එකක් ආපුවාම ඔයාලට මේ question 1 එකේ යටතේ තියෙන answer වල ඒ විදිහට order එක වෙනස් වෙලා තමයි ඔයාලගේ ශිෂ්‍යයන්ට ලැබෙන්නේ. ඉතින් දැන් අපි මේ ප්‍රශ්න order එක වෙනස් කරන්නේ කොහොමද කියලා බලමු. මෙතන තියෙනවා මේ setting button එක. ඒක ක්ලික් කරාට පස්සේ presentation වල තියෙන shuffle question order කියන එක ක්ලික් කරලා ටික් එකක් දාලා මෙතන save කරන්න. එතකොට ඔයාලගේ ප්‍රශ්න වල order එකක් වෙනස් විදිහට හරි ගස්සලා ඔයාලගේ ළමයින්ට දෙන්න පුළුවන්. මේක ඔටෝමැටික්ම ඒ order එක වෙනස් වෙනවා. හරි. දැන් අපි මේ paper එක හදලා ඉවරයි. මේක වැඩ ටික. දැන් අපිට මේකේ ඉන්ටර්ෆේස් එක ඔයාලගේ ළමයින්ට ගොඩක් ලස්සන විදිහට පෙන්වන්න අපිට පුළුවන් මේකේ තීම් එක මේකට මේ ඔයාලගේ ක්ලාස් එකක තියෙනවා නම් මොකක් හරි ෆොටෝ එකක් ඇඩ් කරන්න. ඉතින් මේක කරන්න පුළුවන් මේකේ තියෙන මේ කස්ටමයිස් තීම් කියන සෙටින් එකේ. ඒක සිලෙක්ට් කරපුවාම ඔයාලට එනවා choose image කියලා. එතනින් ඔයාලට කැමති image එකක් මේකට ඇඩ් කරගන්නත් පුළුවන්. මේ විදිහට image එකෙම තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට කැමති එකක් අප්ලෝඩ් කරලා ඇඩ් කරගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන කලර් එක තීම් කලර් එක උනා ඔයාලට සිලෙක්ට් කරගෙන මේක ගොඩක් ඇට්‍රැක්ටිව් වෙන විදිහට මේක හරි ගස්සන්න පුළුවන්. ඔයාලට මේකේ තව settings වල දැනගත යුතු දේවල් කිහිපයක් තියෙනවා. ඒවා අපි බලමු මොනවද කියලා. මේකේ තියෙනවා අපි settings select කරාට පස්සේ මෙතන general කියන එක යටතේ තියෙනවා collect emails කියලා. ඒක ටික් කරොත් ඔයාලට පුළුවන් ඔයාලගේ ශිෂ්‍යයන්ගේ ඊමේල් ටික කලෙක්ට් කරගන්න. ඒ වගේම පල්ලෙහා තියෙන මේ limit to one response කියන එකෙන් ඔයාලට ක්ලික් කරොත් එහෙම ඔයාලගේ ළමයින්ට එකපාරක් තමයි මේකට එක Gmail එකක් කරා log වෙන්න හැකියාව තියෙන්නේ. ඒ වගේම respondent can edit after submit කියලා තියෙනවා. ඒ කියන්නේ මේක submit කරාට පස්සේ edit කිරීමේ හැකියාව මේක ක්ලික් කරාට පස්සේ ලබා දෙනවා. ඒ වගේම summary එකක් මේකේ ලකුණු වල ප්‍රමාණය ඒ වගේ chart එකක්
අවසානයේ යාලට දකින්න හැකියාව තියෙනවා ඔයා මේක ක්ලික් කරලා තිබ්බොත්. ඊට පස්සේ බලමු මේ ප්‍රසන්ටේෂන් එකේ යට තියෙන්නේ මොනවද කියලා. මේකේ තියෙනවා show progress bar කියලා. ඒක ක්ලික් කරොත් මේ ළමයි මේකේ කොච්චර ප්‍රමාණයක් progress ඒ ප්‍රශ්න ඉවර වෙලා තියෙනවද කියලා progress bar එක යටතේ යාලට බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම show link to submit another response කියන එක ක්ලික් කරොත් ඒකේ හැකියාව තියෙනවා මේ link එක තවත් කෙනෙක්ට ලබා දෙන්න. හැබැයි මෙතන මේ limit to one response කියන එක ක්ලික් කරලා තිබ්බොත් මෙතන ඒක disable වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ ප්‍රශ්නාවලිය අවසන් කරාට පස්සේ ඒ ශිෂ්‍යයන්ට මොකද්ද ලබා දෙන මැසේජ් එක කියලා ඔයාලට මෙතන දාන්න පුළුවන්. අපි මේකේ දාගමු එකක් you are successfully done කියලා. ඊට පස්සේ මේ ප්‍රශ්නාවලිය අවසන් කරාට පස්සේ මේ මැසේජ් එක යාලට දකින්න හැකියාව හම්බ වෙනවා. ඊට පස්සේ මේ quiz කියන එක යටතේ ගියොත් ඔයාලට තියෙනවා immediately after each submit. ඒ කියන්නේ මේක මේ ප්‍රශ්න හරිද වැරදිද කියලා මේක සබ්මිට් කරපු ගමන්ම ඔටෝමැටික් මේ සිස්ටම් එකෙන්ම චෙක් කරගන්න හැකියාව තියෙනවා. එහෙම නැත්නම් මේ later after manual review කියන එක දැම්මොත් ඔයාලට තමයි මේක manually check කරන්න වෙන්නේ. ඊට පස්සේ මේ respondent can see කියලා තියෙනවා මෙතන missed question correct answer point value කියලා. ඉතින් මේවා select කරගත්තොත් හැකියාව තියෙනවා ශිෂ්‍යයන්ට බලාගන්න එයාලා මිස් කරපුවා මොනවද? ඒ වගේ නිවැරදි පිළිතුරු මොනවද? කොච්චර ලකුණු ප්‍රමාණයක් මේකට හිමි වෙනවද කියලා දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේක කස්ටමයිස් කරලා ඔයාලා කැමති දේවල් ක්ලික් කරලා ඔයාලට මේ save බටන් එක ඔබලා මේක save කරගන්න හැකියාව තියෙනවා. අපේ මේ හදාගත්තු ප්‍රශ්නාවලිය අපි බලමු preview එකක් කරලා ඔයාලට මේ preview කියන එක බලා ගන්න පුළුවන් මේ පිළිතුරු සපයපුවම කොහොමද මේක අපි හදාගත්ත එකේ නිවැරදිතාවය කියලා. ඉතින් අපි කරලා බලමු පාරක්. මේ preview කියන එක select කරලා දැන් අපිට තියෙන්නේ අපි මේ හදාගත්තු ප්‍රශ්නාවලියට පිළිතුරු සපයලා බලන්න මේක නිවැරදිව වෙනවද කියලා. මුලින්ම නම සඳහන් කරා. ඊට පස්සේ මෙතනින් පන්තිය තෝරන්න තියෙනවා. පන්තිය තෝරලා ඊට පස්සේ අපි next button එක click කරලා ඔයාලා මේ තියෙන ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයුවාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා කොච්චරක් මේකේ සාර්ථක වෙලා තියෙනවද කියලා. අපි දැන් බලමු මේකට අපි කැමති randomly දීලා submit කරලා බලමු කොහොමද කියලා. හරි දැන් අපේ එකේ හම්බෙලා තියෙනවා අන්තිම message එක you are successfully done කියලා. ඊට පස්සේ අපි බලමු මේ view score එක select කරලා කොහොමද ලකුණු ප්‍රමාණය ලැබිලා තියෙන්නේ කියලා. හරි අපේ එකේ තියෙන result එක විදිහට එක ප්‍රශ්නයක් වැරදිලා තියෙනවා. ඊටු ප්‍රශ්න දෙකට නිවැරදිව පිළිතුරු ලැබිලා කියලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේකේ කොහොමද ඇවිල්ලා තියෙන summary එක data වල කියලා. දැන් ඔයාලා මේකේ response කියන එක click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ summary එක කොහොමද කියලා. මේ තියෙන්නේ total අපි හදපු එකේ කොහොමද අපි ලබා දීපු පිළිතුරුත් එක්ක හම්බෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට අපි කලින් කරපු ප්‍රශ්නාවලියක උදාහරණයක් වලට අපි පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන අපි කලින් කරපු එක ළමයි පිළිතුරු ලිව්වට පස්සේ යාළගේ summary එක question කොහොමද මේ විදිහට තියෙන්නේ කියලා. ඔයාලට ලස්සනට මේ chart වලින් බලා ගන්න පුළුවන් යාලා ඉන්න මට්ටම කොහොමද මොන වගේ ප්‍රශ්න වලටද යාලට උත්තර හරියට ලියා ගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ වගේම සාර්ථක උත්තර ලියලා තියෙන්නේ මොනවද? වර්ධනය වෙන්න ඕනේ පැති මොනවද කියලා මේකෙන් ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නාවලිය හදනකොට. හරි දැන් මේ අපි හදාගත්තු ප්‍රශ්නාවලියේ හම්බෙච්ච response එකේ මෙතන තියෙන මේ question කියන එක select කරාට පස්සේ ඔයාලට individually බලා ගන්න පුළුවන් කොහොමද කියලා. ඒ වගේම මේ individual කියන එක select කරලා ඔයාලට බලා ගන්න පුළුවන් ඒකෙන් දීලා තියෙන ලකුණු ප්‍රමාණ සහ ප්‍රශ්න වල නිවැරදිතාවය dot තුන select කරලා ඔයාලට හැකියාව තියෙනවා මෙතනින් මේ ඔයාලගේ ආපු response එක download කර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් print කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවශ්‍ය නැත්නම් delete කරලා දාන්නත් පුළුවන්. ඒ වගේම මේ ගත්තු result එක ඔයාලට G sheet එකකට ගන්නත් පුළුවන්. ඔයාලා G sheet එක කියන්නේ Google Sheet කියන්නේ මොකක්ද කියලා ඒක වැඩ කරන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් අපි පල්ලෙහා comment section එකේ දාලා තියෙනවා link එකක් අපි කරපු Google Sheet ගැන ඒක බලලා හොඳ අවබෝධයක් ගන්න. හොඳයි අපි දැන් G sheet එකක් create කරගමු. මෙතන මේ තියෙන බටන් එක click කරලා create spreadsheet එකෙන් ඔයාලට පුළුවන් අලුතෙන් spreadsheet එකක් create කරගන්න. එහෙම නැත්නම් ඔයාලගේ දැනටමත් තියෙනවා නම් දත්ත ගණුවක් ඒකට මේ select extend spreadsheet එකෙන් හරහා මේකෙන් මේ තියෙන දත්ත ටික ඇතුළත් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මේකෙන් create කරලා පුළුවන් මෙතන create button එක හදලා අලුත්ම spreadsheet එක
ක්‍රියේට් කරගන්න. මේ විදිහට ඔයාලගේ data ටික ස්ප්‍රෙඩ්ෂීට් එකකට එනවා. ඒ වගේම මේකේ සිලෙක්ට් කරලා මෙතන මේ තියෙන දත්ත ඔයාලගේ ඉන්න ළමයි හරි එහෙම නැත්නම් තවත් ඔයාලගේ ටීම් එකට පෙන්නන්න මෙතන මේ share button එක ක්ලික් කරලා ඔයාලගේ කට්ටියටම බලන්න පුළුවන් විදිහට ඊමේල් එක ඇඩ් කරලා share කරගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට අපේ කලින් කරපු ප්‍රශ්නාවලියක් ස්ප්‍රෙඩ්ෂීට් එකකට අරගෙන මෙන්න මේ වගේ විදිහට ලැබිලා තියෙනවා. ඉතින් ඒක අපිට පුළුවන් අපේ අනෙක් ටීම් එකේ ඉන්න අයත් එක්ක share කරගන්න. ඇසෙස්මන්ට් එකක් ක්විස් එකක් කරන්නේ කොහොමද කියලා මේ Google Form භාවිත කරලා අපි කරපු මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස් දාන්න. ඒ වගේම ඔයාලට මේක පිළිබඳ මොන හරි ගැටලු තියෙනවා නම් ඒක පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි කැමතියි ඒවට පිළිතුරු ලබා දෙන්න. ඉතින් මේ වගේ තවත් අලුත්ම වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු.